ක්‍රෙඩිට් කස්ටමර් කෙනෙක්ගෙන් පේමන්ට් එකක් හම්බුනහම එහෙම නැත්නම් අපි ණයට දීලා තියෙන කස්ටමර් කෙනෙක් ණයට ගත්ත බඩු වලට ගෙවීමක් කරනකොට කොහොමද ඒක ක්වික් බුක් සිස්ටම් එකට දාන්නේ? කොහොමද අදාළ ඉන්වොයිස් එකටම රිෆර් කරලා ඒ පේමන්ට් එක දාන්නේ? රිසීව් පේමන්ට් කියන මොඩියුල් එකකින් කොහොමද කස්ටමර් පේමන්ට් එක ක්වික් බුක් සිස්ටම් එකේ දාන්නේ කියලා මේ වීඩියෝ එකකින් ඉගෙන ගමු. සම්පූර්ණ විස්තරය දැනගන්න වීඩියෝ එක ඉවරනකම් බලන්න. අපි යමු වීඩියෝ එකට. හරි මම දැන් ක්වික් බුක් සිස්ටම් එක ඕපන් කරලා තියෙනවා. හැමදාම කියනා වගේ මම පාවිච්චි කරන්නේ Intuit Quick Books Enterprise Solution Accountant 2018 කියන version එක. රිසීව් පේමන්ට් එකක් දාන්න යන ක්‍රම කීපයක් තියෙනවා. මම දැන් හෝම් පේජ් එකේ තමයි ඉන්නේ. හෝම් පේජ් එකට ආපුවම මෙතන ෂෝට්කට් එකක් තියෙනවා මේ කස්ටමර් කියන ඒරියා එකේ රිසීව් පේමන්ට් කියලා. අපිට ඒක ක්ලික් කරලා යන්නත් පුළුවන්. එහෙම නැත්නම් මෙතන තියෙනවා කස්ටමර්ස් කියන මෙනු එකේ උඩ තියෙන රිසීව් පේමන්ට් කියලා ඔප්ෂන් එකක් තියෙනවා. ඒක ක්ලික් කරලා යන්නත් පුළුවන්. හරි. එතකොට අපි එනවා මේ කස්ටමර් පේමන්ට් කියන මොඩියුල් එක. මේ කස්ටමර් පේමන්ට් කියන මොඩියුල් එක පාවිච්චි කරන්නේ ක්‍රෙඩිට් කස්ටමර්ස්ලාට බඩු දීලා ඒ දුන්න බඩු වලට අපිට සල්ලි හම්බ වෙනකොට ඒක සිස්ටම් එක රෙකග්නයිස් කරන්න තමයි මේ කස්ටමර් පේමන්ට් කියන මොඩියුල් එක අපි පාවිච්චි කරන්නේ. ඊට කලින් මම කස්ටමර් සෙන්ටර් එකට ගිහිල්ලා පෙන්නන්නම් මම කලින් දාපු ඉන්වොයිස් වගේක්. එහෙම ක්‍රෙඩිට් කස්ටමර් කෙනෙකුට මෙතන මේ ADME Traders කියන කස්ටමර්ට මම මේ ඉන්වොයිස් නම්බර් 435 මේ තුනෙන් මේ විදිහට ඉන්වොයිස් දාලා තියෙනවා 920 115 1725 කියලා. අපි හිතමු මේ ඉන්වොයිස් තුනෙන් එක ඉන්වොයිස් එකකට පේමන්ට් එකක් හම්බුණා කියලා. මේ 115 කියන ඉන්වොයිස් එකට පේමන්ට් එක හම්බුණා කියලා. ඒක රිසීව් පේමන්ට් මොඩියුල් එක දාන්නේ කොහොමද කියලා අපි බලමු. අපි ආයේ රිසීව් පේමන්ට් කියන මොඩියුල් එකට යමු. එතන ගියාම ඔකට පේනවා එතන ටැබ් තුනක් තියෙනවා. මේන්, රිපෝට්, පේමන්ට්ස් කියලා. මේකේ මේ මේන් කියන එක තමයි අපි ප්‍රධාන වශයෙන් පේමන්ට් එක දාන්න භාවිතා කරන්නේ. ඉස්සල්ලාම තියෙනවා received from මෙතනදී අපි දෙන්න ඕන කස්ටමර්ගේ නම. කාගෙන්ද අපිට සල්ලි හම්බෙන්නේ එයාගේ නම මෙතන සිලෙක්ට් කරන්න. මෙතන මම ADME Traders කියන එක සිලෙක්ට් කරන්න. එහෙම කස්ටමර් සිලෙක්ට් කරපුවාම යටින් වැටෙනවා ඒ කස්ටමර්ට තියෙන pending invoices. ඒ කියන්නේ අපිට සල්ලි හම්බෙලා නැති invoices ටික පෙන්නනවා මෙතන ලිස්ට් එකක් විදිහට. already සල්ලි හම්බෙලා receive payment දාලා තියෙනවා නම් ඒක මෙතන පෙන්වන්නේ නැහැ. ඊළඟට තියෙනවා amount එක දාන්න. amount එක දාන්න කස්ටමර්ගෙන් අපිට කීයක් හම්බ වුණාද කියන එක. දැන් මෙතෙන්දි මම ඉස්සෙල්ලා කිව්වා වගේ මෙතන මම මේ invoice number 3 කියන එක කියන්නේ 115ක් තියෙන එකට තමයි මේ ඉන්වොයිස් එක දාන්න යන්නේ. ඒකින්ද එක්සැක්ට් amount එක හම්බ වෙනවා. ඒකින්ද මෙතන 115යි කියලා දාන්න නැතුව අපිට ක්‍රමයක් තියෙනවා. මෙතන ගිහිල්ලා කෙලින්ම මේක සිලෙක්ට් කරන්න. ඒ කියන්නේ ඉන්වොයිස් එක සිලෙක්ට් කරනවා. එතකොට මෙතන මැසේජ් එකක් එනවා. අපි amount එකක් එන්ටර් කරේ නැත්නම් මේ මැසේජ් එක කියන්නේ අපි amount එකක් එන්ටර් කරේ නැත්නම් අපි සිලෙක්ට් කරන ඉන්වොයිස් වල ටෝටල් එක මෙතන පෙන්නනවා කියන එක. ඒ විදිහට කරන්නද ඕකේද කියලා අහනවා. ඒක yes කියලා දෙමු. හරි. එතකොට මෙතන ටික් කරා ඉන්වොයිස් වැලියු එක 115යි. මෙතන පේමන්ට් amount එක 115 කියලා වැටලා තියෙනවා. ඊළඟට පේමන්ට් එක ලැබුණේ කවද්ද කියන එක. අපි හිතමු මේක ලැබිලා තියෙන්නේ 2021 ජනවාරි 8 වගේ නිකන් දවසක් දාන්න මම. ඒ කස්ටමර්ගෙන් අපිට පේමන්ට් එක හම්බෙච්ච දවස මෙතන දාන්න. ඊට පස්සේ මෙතන තියෙනවා check cash credit card e-check මෝ කියලා තියෙනවා. කෑෂ් කියලා කියන්නේ අපිට කෑෂ් හම්බුනා නම් මේ කෑෂ් කියන එක සිලෙක්ට් කරලා අපිට යන්න පුළුවන්. එයාට චෙක් එකක් හම්බුනා නම් මෙතන චෙක් කියන එක සිලෙක්ට් කරන්න පුළුවන්. ක්‍රෙඩිට් කාඩ් ඩෙබිට් කාඩ් වලින් හම්බුනා නම් මෙතන ක්ලික් කරලා ඒ ඩීටේල්ස් දෙන්න පුළුවන්. මෙතන e-check මේවා නම් ලංකාවේ ගොඩක් පාවිච්චි කරන අඩුයි. එහෙම හම්බුනා නම් මේක සිලෙක්ට් කරලා යන්න පුළුවන්. මේවට අමතරව මොන හරි පේමන්ට් මෙතඩ් එකක් තියෙනවා අපිට මේක ඇඩ් කරන්න පුළුවන්. හරිද? සමහරවිට බැංක් ට්‍රාන්ස්ෆර් එකක් වෙන්න පුළුවන්. එතකොට ඒ විදිහට අපිට ඇඩ් කරන්න පුළුවන්. මම මේක මූලිකවම චෙක් කියන එක සිලෙක්ට් කරන්නම්. මෙතන කෑෂ් කිව්වොත් මෙතන රෙෆරන්ස් කියලා වැටෙනවා. මෙතන චෙක් කිව්වොත් මෙතන චෙක් කියලා වැටෙනවා. ඒ කියන්නේ චෙක් නම්බර් එකක් දෙන්න ඕනේ. ඒ කියන්නේ කස්ටමර්ගෙන් අපිට හම්බෙච්ච චෙක් එකේ තියෙන නම්බර එක දෙන්න ඕනේ. මම නිකන් ඩමි නම්බරයක් දෙන්නම්. ඒකට ඊළඟට අපි යට තියෙන්නේ එයාගේ පෙන්ඩිං ඉන්වොයිස් එක අපි සිලෙක්ට් කරලා තියෙන අපිට අදාළ ඉන්වොයිස් එක. ඒකට සල්ලි හම්බුන හින්දා මේ ටේබල් එකේ වැඩ ටික ඉවරයි. එතකොට amount for selected invoice එක කියන්නේ මෙතන වැටෙන ටෝටල් එක. අපි කියන්නේ මෙතෙන්දී එකක් සිලෙක්ට් කරන හින්දා 115යි කියලා වැටෙන්නේ. දෙක තුනක් සිලෙක්ට් කරනවා. ඒක ටෝටල් එක වැටෙනවා. මේ ටික ෆිල් වුණාන් පස්සේ අපිට කරන්න තියෙන්නේ save and close. හරි save and new කියන එක. හරි save and close කියන එක අපි ක්ලික් කරොත් මේක රෙකෝඩ් වෙලා මෙතනින් අයින් වෙනවා ස්ක්‍රීන් එක. අපි save and new කියලා දුන්නොත් මේක save වෙලා ඊළඟ blank module එකට තව payment එකක් දාන්න ඕන නම් දාන්න පුළුවන්. මම දැන් save and new කියලා දෙන්නම්. එතකොට මෙන්න ආයෙත් module එක ඇවිල්ලා දෙනවා අපේ transaction එක රෙකෝඩ් වෙලා තියෙනවා. මම දැන් ඉස්සලා පෙන්නුවේ exact invoice amount එක හම්බෙච්චාම කොහොමද දාන්නේ කියලා. දැන් අපි ඒ customer ගෙන්ම තව payment එකක් හම්බුණා කියලා හිතමු. මෙතන invoice දෙකක් තියෙනවා. total එක එනවා 2645ක්. අපි හිතමු එයාගෙන් 2000ක් විතර හම්බුණා කියලා. අපිට මෙතනින් දැන් මේ ඉන්වොයිස් සිලෙක්ට් කරලා 2000 හදන්න බෑ. ඒකින්ද අපි කරන්නේ මෙතනින් 2000 කියලා amount එක දානවා. ඒක දාලා date එකත් අපි වෙන date එකක් දාමු 22 වගේ. අපි වෙන check number එකක් ගමු 111223 කියලා. මෙතන ඉන්වොයිස් දෙකම සිලෙක්ට් වෙලා තියෙනවා. ඉන්වොයිස් දෙකේම එකතු වෙන්නේ 2645ක්. ඒ වුණාට මෙතන පෙන්නනවා මේ උඩ ඉන්වොයිස් එක සම්පූර්ණයෙන්
රිකවර් කරගෙන තියෙනවා ඊළඟ ඉන්වොයිස් එකෙන් 275ක් විතරයි. මොකද 2000ක් නේ දීලා තින්නේ. ඒ දෙක එකතු 2000ක් වෙලා තියෙනවා. ඒ විදිහ සිස්ටම් එකකින් හදා ගන්නවා ඔටෝමැටිකලි එක ඉන්වොයිස් එකක් රිකවර් කරලා ඊළඟ ඉන්වොයිස් එකකින් පාර්ට් එකක් රිකවර් කරගෙන ඊටු එක පෙන්ඩින් විදිහට තියෙනවා. දැන් මෙතන බැලුවොත් amount due තියෙනවා 2645 වෙනකොට පේමන්ට් එක දීලා තියෙන්නේ 2000යි. ඒක මෙතනින් පෙන්වනවා. එතකොට මෙතන 645ක්. තව එයාගෙන් සල්ලි එන්න තියෙනවා මේ number 4 කියන ඉන්වොයිස් එකට. ඔයගලන්ට පේනවා මෙතන under payment කියලා තියෙන. එතන අහනවා under payment එකක් තියෙනවා 645. ඒ කියන්නේ 645ක් අඩුවෙන් කියලා තියෙනවා. මොකක්ද ඒකට කරන්න කියලා. when finish. මේක දාලා ඉවර වෙච්චාම leave this as an under payment. මේක under payment එකක් විදිහට තියන්නද. ඒ කියන්නේ මෙයාගෙන් සල්ලි ලැබිය යුතුයි කියලා තියන්නද කියලා අහනවා. නැත්නම් write off the extra amount. ඒක write off කරන්නද කියලා. ඒ කියන්නේ ඒක අපේ account වලින් අයින් කරලා දාන්නද කියලා අහනවා write off කරලා. අපිට ඕන option එක දෙන්න පුළුවන්. එයාගෙන් සල්ලි අපි ලැබෙයි කියලා බලාපොරොත්තු leave this as an under payment කියලා තමයි තියන්නේ. එයාට customer කෙනෙක් ඉන්නවනේ එයාගෙන් ගන්නම් බැරි වගේ නම් company management එක decide කරයි මේක recover කරන්න බැරි එකෙන් ඒක write off කරන්න කියලා. ඉතින් ඒ වෙලාවට අවශ්‍ය එක මෙතන දාන්න. ඊළඟ මෙතන memo එකක් ඕන මොනවා හරි දාන්න පුළුවන්. ඔයගොල්ලන්ට කැමති එකක් දාන්න පුළුවන්. එහෙම දාලා මම මෙතන save and new කියන එක දෙන්නම්. ඒක ආයෙත් ඒ කස්ටමර් සිලෙක්ට් කරොත් එයාගේ බැලන්ස් එකක් පෙන්වනවා 645. හරි. දැන් මේකෙදි මට කියන්න බැරිනවා මෙතන මේ clear කියලා කියන්නේ අපි ට්‍රාන්සැක්ෂන් එකක් දාන වෙලාවේ අපිට මොනවා වැරදුනා කියලා හිතෙනවා ඒ clear කරලා දාන්න පුළුවන්. මම උදාහරණයක් විදිහට වෙන කස්ටමර් කෙනෙක් මෙතෙන් අරන් පෙන්නන්න. මේ අපි වැරදි එන්ට්‍රි එකක් දැම්මේ කියලා හිතෙනවා මේ clear කරන්න ඕන කියලා හිතෙනවා. මෙතන clear කියන එක ඔපන්න. clear කියන එක දුන්නාම මේ ඔක්කොම clear වෙනවා. හරි. අපි දැන් මූලිකවම දැනගත්තා කොහොමද receive payment එකක් දාන්නේ කියලා. ඊළඟට ඒකේ තියෙන අනිත් මේ ඔප්ෂන්ස් මොනවද කියන එක අපි බලමු. මේන් මෙනු එකේ මෙතන ගත්තාම arrows ටිකක් තියෙන කියන්නේ කලින් payment එකට යන්න පුළුවන් ඊළඟ එකට යන්න පුළුවන් මේ විදිහට. අලුත් එකක් දානවා නම් මේ new කියන එකෙන් delete එකෙන් මේක delete කරන්න පුළුවන්. මෙතනින් මේක print කරන්න පුළුවන්. අපි ඒකට click කරලා බලමු. එතකොට ඒ receipt එක අපිට print එකක් දාන්න පුළුවන්. preview කරලා බැලුවොත් මේ විදිහට ඒ ඔක්කොම details ටික පෙන්නනවා. අපිට print කරනවා එහෙමයි email කරන්නත් පුළුවන් අපිට. ඊළඟ මොනවා හරි මේක සම්බන්ධ ෆයිල් එකක් මොනවා හරි තියෙනවනේ ඒක ඇටච් කරන්න පුළුවන්. මෙතනින් තියෙන්නේ ඒ කස්ටමර්ගේ මොනවා හරි ඉන්වොයිස් එකක් අපිට හොයන්න ඕන නම් මේ කියන්නේ දැන් අපිට මෙතන ගොඩාක් ලිස්ට් එකක් තියෙනවා පහළ අපිට හොයාගන්න බැහැ කියලා තියෙනවනම් මෙතන අපිට මේ නම්බර් එක ගහලා සර්ච් කියන එක දෙන්න පුළුවන්. එතකොට මේ පිටේ පෙන්වන අදාළ එක විතරයි. මෙතන කියන auto apply payment. හරි. මේ auto apply payment කියලා කියන්නේ මෙතන දැන් අපි ඉස්සෙල්ලා කිව්වා මේක ඔටෝමැටිකලි මේ දැන් මෙතන 2000ක් කියලා දාපු එක පළවෙනි ඉන්වොයිස් එක සම්පූර්ණයෙන් අඩු කරගෙන ඊළඟ ඉන්වොයිස් එකෙන් පාර්ට් එකක් අඩු කරලා ඔටෝමැටිකලි 2000 හදනවා කිය. මේක unapply payment කියන එක ලැබුවොත් එහෙම එයා හදන්නේ නැහැ. මේක අපිට මැනුවලි දාන්න පුළුවන්. ඊට පස්සේ මේකට හිතන ගාණක් දාලා මේකට අපි හිතමු 1000යි අරකට 1000 මේකට 1200යි මේකට ඉතුරු ගාණ ඒ විදිහට දාන්න පුළුවන්. ඒකයි මේ auto apply unapply කියන එකේ වෙනස. දැන් auto apply payment කියන ඔප්ෂන් එක තිබ්බොත් අර විදිහට ඔටෝමැටිකලි ගන්න. ඊළඟට discount and credits. මෙයාගේ මොනවා ඩිස්කවුන්ට් ක්‍රෙඩිට්ස් තියෙනවා නම් මෙයාට මොකක් හරි ඩිස්කවුන්ට් එකක් දෙනවා නම් ක්‍රෙඩිට් එහෙම දෙනවා නම් ඒවා මෙතනින් අපිට ඇප්ලයි කරන්න පුළුවන් මේ රිසීව් පේමන්ට් එකට. මෙතන කියන්නේ මේ බවුන්ස් චෙක් කියලා කියන්නේ this payment hasn't been deposited yet. ඒ කියන්නේ මේ පේමන්ට් එක තාම ඩිපොසිට් වෙලා නැහැ. ඒක කැන්සල් වෙන්න කලින් අපි මේ ඩිපොසිට් කරන්න කියලා තමයි මෙතන ඔප්ෂන් එකක් තියෙන්නේ. මේන් මෙනු එකේ තමයි තියෙන්නේ රිපෝට්ස් වලට ගියපුවාම අපිට බලා ගන්න පුළුවන් මෙතන තියෙන ක්වික් රිපෝට්. මේ කස්ටමර්ගේ රිපෝට් එකක් දෙනවා මේ ඉන්වොයිස් මොනවද පේමන්ට් මොනවද කියලා අපිට මේ කස්ටමර්ගේ රිපෝට් එකක් ගන්න පුළුවන්. ඊළඟට ට්‍රාන්සැක්ෂන් හිස්ටරි කියලා එකක් තියෙනවා. ට්‍රාන්සැක්ෂන් හිස්ටරි එකෙන් අපිට මේ පේමන්ට් එක කරපු ඉන්වොයිස් එකට යන්න පුළුවන්. ඒ කියන්නේ දැන් මෙතන අපි මේ කරලා තියෙන ඉන්වොයිස් නම්බර් 5 කියන එකයි 4 කියන එකට අදාළවනේ. ඒ ඉන්වොයිස් එක අපිට යන්න පුළුවන් මෙතන ගිහිල්ලා මේක අපි ඉන්වොයිස් 5 කියන එක සිලෙක්ට් කරලා දෙන go to කිව්වොත් මේ ඉන්වොයිස් එක ඕපන් වෙනවා. රිසීව් පේමන්ට් එකට අදාළ ඉන්වොයිස් එකට යන්න පුළුවන් මෙතන ට්‍රාන්සැක්ෂන් හිස්ටරි එකේ. ඊළඟට ට්‍රාන්සැක්ෂන් ජර්නල් කියලා තියෙනවා. මේක කොහොමද ලෙජර් එකේ රෙකෝඩ් වෙලා කියලා මෙතනින් බලන්න පුළුවන් අපිට. මේ ලෙජර් එක view වෙනවා මේ රිසීව් පේමන්ට් එක අදාළව. මේ තියෙන account receivable එකට ක්‍රෙඩිට් වෙලා මොකද පේමන්ට් එකක් හම්බුන හින්දා ක්‍රෙඩිට් වෙලා අන්ඩිපොසිටඩ් ෆන්ඩ් එකට ඩෙබිට් වෙලා තියෙනවා. අන්ඩිපොසිටඩ් ෆන්ඩ් කියන එක මම ඔයගොල්ලන්ට එක්ස්ප්ලেইন කරන්න මොකක්ද කියලා. ඊළඟට මෙතන තියෙනවා process payment receipt. We open invoices customer balance detail එකක් ගන්න පුළුවන්. sales by item details, item price list ඒ විදිහේ දේවල් ටිකක් ගන්න පුළුවන්. mainly මේ main menu එකේ තියෙන දේවල් තමයි ගොඩක් වැදගත් වෙන්නේ. මම ඊළඟට ඔයගොල්ලන්ට කියලා දෙන්නම් මෙතෙන්දී අපි receive payment එකක් දාපුවාම transaction කොහෙටද යන්නේ කියලා. දැන් ඔයගොල්ලන් දැක්ක ඉස්සෙල්ලා journal එකට ගියාම මේක ledger එකේ කොහොමද රෙකෝඩ් වෙලා තියෙන්නේ කියලා. ඒ අදාළ කස්ටමර්ට ක්‍රෙඩිට් වෙලා තියෙනවා. ඩෙබිට් වෙලා තියෙන අන්ඩිපොසිටඩ් ෆන්ඩ්. මේ අන්ඩිපොසිටඩ් ෆන්ඩ් කියලා කියන්නේ ඩේලි ක්‍රෙඩිට් සේල් වලින් වේවා, කෑෂ් සේල් වලින් වේවා, සේල් එකෙන් හම්බෙන කෑෂ් හා චෙක් රෙකෝඩ් කරපුවම අන්ඩිපොසිටඩ් ෆන්ඩ් කියන එකට තමයි යන්නේ. සාමාන්‍ය අපි හිතමු අද දවසේ තියෙන කලෙක්ෂන් එක අද හවස වෙනකම් අපි මේ ඉන්ට්‍රෙස්ට් දාපුවම ඒක අන්ඩිපොසිටඩ් ෆන්ඩ් එකේ එකතු වෙනවා. අපි බලමු අන්ඩිපොසිටඩ් ෆන්ඩ් account එකට මෙතනින් ගිහිල්ලා
කොහොමද ඒක රෙකෝඩ් වෙලා තියෙන්නේ කියලා. හරි මේ තියෙන අන්ඩිපොසිටඩ් ෆන්ඩ් කියන account එක මේ පේමන්ට් ඔක්කොම අදාළ කස්ටමර්ට ක්‍රෙඩිට් වෙලා ඩෙබිට් වෙලා තියෙනවා මේ අන්ඩිපොසිටඩ් ෆන්ඩ් කියන එක. හරි අපි බලමු මේකෙන් කොහොමද අපි බැංක් ඩෙපොසිට් එකක් දාන්නේ. ඒක තුන සල්ලි අපි බැංක් එකට ඩෙපොසිට් කරනවා. ඒ ඩෙපොසිට් කරන එන්ට්‍රි කොහොමද අපි දාන්නේ කියලා බලමු. මෙතන බැංකින් කියන එක ගිහිල්ලා මේක් ඩිපොසිට් කියන එක අපි ක්ලික් කරපුවාම අන්ඩිපොසිටඩ් ෆන්ඩ් එකේ දැනට බැංක් කරලා නැති ඔක්කොම මේ පේමන්ට්ස් ටික පෙන්නනවා. උඩම තියෙන එක කෑෂ් එකක් විදිහට තමයි මේ වෙලා තියෙන්නේ. යට තියෙන තුනම චෙක් මේ කෑෂ් වලින් හම්බෙච්ච එක ටික් කරලා ඕකේ කියන්න පුළුවන්. එතකොට මෙතන බැංක් එක අපි සිලෙක්ට් කරන්න ඕන මොකක්ද යවන්න කියලා. ඒ කළා මෙතන ඩේට් එක දෙන්න ඕන. අපි මේ කවද්ද මේක ඩිපොසිට් කරන්න කියලා. ඊට පස්සේ මෙතන මෙමෝ එකේ මොනවා හරි දාන්න ඕන. ඒක දාලා ඒකල සේව් and close හරි සේව් and new හරි දෙන්න දෙන්න. එතකොට ඒක අන්ඩිපොසිටඩ් ෆන්ඩ් වලින් අයින් වෙලා ඒක යනවා බැංක් එකට. මේ තියෙන බැංක් එකේ 1000 ඩිපොසිට් වෙනවා. මේ විදිහට අපි එක එන්ට්‍රි එකක් හරි බල්ක් එකක් හරි මේ මේක් ඩිපොසිට් එකට ගිහිල්ලා දාන්න පුළුවන්. මේන්ලි රිසීව් පේමන්ට් මොඩියුල් එකේ එන්ට්‍රීස් දාන්නේ මෙහෙමයි. මම හිතනවා මේකට අදාළ ඔක්කොම මම ඔයගොල්ලන්ට කියලා දෙන්න ඇති. මොනවා හරි මීට අමතරව දෙයක් දැනගන්න ඕන නම් කමෙන්ට් එක දාන්න. දන්න විදිහට ඔයගොල්ලන්ට කියලා දෙන්න. දිගටම මගේ channel එකත් එක්ක ඉන්න සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. ඊළඟ වීඩියෝ එකකින් අපි හම්බෙමු. සුබ දවසක් හැම දිනකටම.